හරි මේ ප්‍රශ්නේදී ජල බීකරයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලා තියෙන්නේ. එතකොට මුලින්ම මේ ජල බීකරේ බරවයින්නවා. ඊට පස්සේදී මේ ජල බීකරේ පා කරනවා පොරොප්ප කැබැල්ලක්. පොරොප්ප කැබැල්ලක් පා කරලා හැබැයි කට ළඟටම නැවත ජලය තියෙද්දී මේකේ බර වයින්නවා. එතකොට දැන් පළවෙනි අවස්ථාවේදී තරාදියෙන් මැනෙන්නේ මේ සම්පූර්ණ ජල බීකරයේ බර. ඒ කියන්නේ බීකරයයි සම්පූර්ණ ජලය පිරලා තියෙද්දි බරයි. දෙවෙනි අවස්ථාවේදී මනින්නේ මේ සම්පූර්ණ ජල බීකරය සහ පොරොප්ප කැබැල්ලේ බර. හැබැයි මෙතන මෙහෙම දෙයක් වෙනවා. පොරොප්ප කැබැල්ල පා කරන වෙලාවේදී පොරොප්ප කැබැල්ල මත උඩුකුරු තෙරපුම් බලය ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙනම් උඩුකුරු තෙරපුම් බලය සමාන වෙනවා විස්ථාපිත ජල පරිමාවේ බරට. ඒ කියන්නේ පොරොප්ප කැබැල්ල පා කරන වෙලාවේදී ඒකේ උඩුකුරු තෙරපුම් බලයට සමාන බරක් තියෙන ජල පරිමාවක් විස්ථාපනය වෙන්න ඕන. ඒ කියන්නේ එළියට යන්න ඕන. හරි. එහෙනම් පොරොප්ප කැබැල්ල මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලයට සමාන බරක් තියෙන ජල පරිමාවක් මේකෙන් අයින් වෙලා යන්න ඕන. හරි. එතකොට අපි දැන් පොරොප්ප කැබැල්ල පා වෙනවා. පොරොප්ප කැබැල්ල පා වෙනවා කියලා කියන්නේ ඒකේ උඩුකුරු තෙරපුම් බලයයි බරයි සමානයි. හරි. එතකොට පොරොප්ප කැබැල්ලේ බර mg සමාන වෙනවා උඩුකුරු තෙරපුම් බලයට. මේ උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ විස්ථාපිත ජල පරිමාවේ බර. හරි. ඒතකොට තේරෙනවා පොරොප්ප කැබැල්ල පා කරද්දී පොරොප්ප කැබැල්ලේ බරට සමාන බරක් තියෙන ජල පරිමාවක් ඒකෙන් අයින් වෙලා යනවා. හරිද? ඒ කියන්නේ එහෙනම් අවසානයේදී මේ පද්ධතියේ බරේ වෙනසක් සිද්ධ වෙන්න බෑ. ඉතින් පද්ධතියට අලුතෙන් එකතු වෙන්නේ කවුද? අලුතෙන් එකතු වුණේ පොරොප්ප කැබැල්ල. ඒකේ බරට සමාන බරක් තියෙන ජල පරිමාවක් ස්ථාපනය වෙන්න ඕන. මොකද බර සමානයි උඩුකුරු තෙරපුමට. උඩුකුරු තෙරපුම සමානයි විස්ථාපනය වෙන තරල පරිමාවේ බරට. හරි. එහෙනම් මේකේ වෙනසක් සිද්ධ වෙන්න බෑ. හරි. අපි තව ටිකක් පැහැදිලි කරගන්න මේක මෙන්න මෙහෙම ලියලා බලමු. හරි. අපි හිතමු මෙන්න මෙහෙම. මෙන්න මේ අවස්ථාවේදී ආරම්භක අවස්ථාවේදී පද්ධතියේ මුළු බර ලියන කැපිටල් mg. පද්ධතියේ මුළු බර කැපිටල් mg. පොරොප්ප කැබැල්ලේ ස්කන්ධය අපි ගමු සිම්පල් m කියලා. එතකොට මෙන්න මෙතනදී දෙවෙනි අවස්ථාවේදී පද්ධතියේ බර වෙන්න ඕන කැපිටල් mg ගෙන් අඩු වෙන්න ඕන යම් තරල පරිමාවක් අයින් වෙනවනේ. ඒ කියන්නේ උඩුකුරු තෙරපුමට සමාන බරක් තියෙන ජල පරිමාවක් අයින් වෙනවා. එහෙනම් mg වලින් අඩු කරන්න ඕන v rho g. mg වලින් v rho g අඩු කරන්න ඕන මොකද උඩුකුරු තෙරපුම් බලයට සමාන බරක් තියෙන ජල පරිමාවක් මේකෙන් අයින් වෙලා යනවා. හැබැයි අලුතෙන් ඇවිල්ලා තියෙනවා කවුද? අලුතෙන් ඇවිල්ලා තියෙනවා පොරොප්ප කැබැල්ල. එහෙනම් ඒකේ බර එකතු වෙන්න ඕන. එතකොට එතන කැපිටල් mg ඍණ v rho g. හැබැයි අපි දන්නවා පොරොප්ප කැබැල්ල පාවෙද්දී ඒකේ බරයි ඒකේ මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුමයි එකිනෙකට සමානයි. කියන්නේ mg සමානයි v rho g. එහෙනම් මෙතන mg කියන්නේ v rho g මුල යන්න පුළුවන්. ඒතර අවසානයේදී මේ v rho g ට v rho g අයින් කරාම ඉතුරු වෙන්නේ කැපිටල් mg. ඒ කියන්නේ පද්ධතිය වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. පද්ධතිය බරේ වෙනසක් නැහැ. අපිට ගන්න පුළුවන් පළවෙනි පිළිතුර. මුල් අවස්ථාවේ පාඨාංකයට සමාන පාඨාංකයක් තමයි ලැබෙන්න ඕන. පිළිතුර අංක 1.